සුබ දවසක් හැමෝටම. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කන්‍යා ලග්නය ගැන. අපි මීට කලින් ලග්න කිහිපයක් ගැන කතා කරා. එතකොට ඔයාලගේ ඒ ලග්න ටික channel එකට ගිහින් ඉවරලා ඒ වීඩියෝස් බලන්න පුළුවන්. මෙතනදී මේ කන්‍යා ලග්නය ගත්තාම මේ කන්‍යා ලග්නය කියන්නේ පෘථිවියට අයිති රාශියක්. එතකොට මේ ලග්නය පාලනය කරන්නේ බුද්ධිය විග්‍රහ කිරීමේ හැකියාව සහ sannivedanaya නියෝජනය කරන බුධ ග්‍රහය විසින් තමයි මේ ලග්නය පාලනය කරන්නේ. ඒක නිසා මේ කන්‍යා ලග්න හිමියන් ගත්තාම හරිම පිළිවෙල ඒත් එකම සියුම් දේවල් පවා ඊටමත් තදින් නිරීක්ෂණය කරන පරිපූර්ණත්වයට බර චරිත විදිහට තමයි අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. මේ කන්‍යා ලග්න හිමියන් හිතන විදිහ පැත්තට යනකොට යාළගේ මනෝභාවයේ පැත්තට යනකොට මෙයාලට තියෙන හරිම අපි කියන්නේ විග්‍රහ කරන විදිය මනසක් තියෙන්නේ. ටිකක් තර්කානුකූල මනසක් තමයි මෙයාලට තියෙන්නේ. ඕනෑම දෙයක් දිහා බලන්නේ ගොඩක් සියුම් විදිහට සහ හැම දෙයක්ම ටිකක් විග්‍රහ කරලා වාසි අවාසි බලලා තමයි මෙයාලා ඉස්සරහට පියවරක් තියන්න බලන්නේ. හැම දෙයකම ඉස්සරහට වාසිය මොකක්ද ඒකෙන් වෙන අවාසි මොනවද? ඒ දේවල් දිහා හිතින් තර්ක කරලා හොඳට හොයලා බලලා තමයි මෙයාලා ඉස්සරහට පියවරක් තියන්න වැඩිපුර උත්සාහ කරන්නේ. ඒත් එක්කම මෙයාලා පරිපූර්ණත්වය හොයන පිරිසක්. අපි කියන්නේ හැම දෙයකම අර පර්ෆෙක්ට් විදිහට කරගෙන යන්න උත්සාහ කරනවා වගේ දෙයක් මෙයාලගේ තියෙනවා. කරන ඕනම වැඩක් 100%ක්ම හරි විදිහට පිළිවෙලට කිසිම අඩුවක් නැතුව කරන්න තමයි මේ ලග්න හිමියන් බලන්නේ. කන්‍යා ලග්න හිමියන් ගත්තම අපි හිතමුකෝ එයාලා ඉන්න තැන වෙන්න පුළුවන්. එයාලා කරන කියන දේවල් වෙන්න පුළුවන්. හරිම පිළිවෙලට නීට් එකට අර දශමයක්වත් එහා මෙහා වෙන්නේ නැතුව කරන්න මෙයාලා වැඩිපුර උත්සාහ කරන ස්වභාවයක් තියෙනවා. ඒත් එක්කම මෙයාලා ගොඩාක් වෙලාවට අනිත් අයට සේවය කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. අනිත් අයට උපකාර කරන්න අනිත් අයගේ ප්‍රශ්න විසඳලා දෙන්න මෙයාලගේ මාරම කැමැත්තක් තියෙනවා. ගොඩාක් වෙලාවට වෙන කෙනෙක්ට ප්‍රශ්නයක් වෙනකොට මෙයාලට අර බලන් ඉන්න බැරි ස්වභාවයක් අර කොහොම හරි කරලා උදව් කරලා එයාගේ ප්‍රශ්නේ විසඳන්න ඕන කියන වගේ හැඟීම් මෙයාලට එන්න පුළුවන්. මෙයාලගේ හොඳ ගුණාංග පැත්තට යනකොට මෙයාලට ඉතාමත් ඉහළ සංවිධානාත්මක හැකියාවක් තියෙනවා. හොඳ සංවිධානාත්මක බවක් මෙයාලගේ දකින්න පුළුවන්. අනිත් අයට මගහැරෙන පුංචි දේවල් පවා මෙයාලා ඉතාමත් තදින් නිරීක්ෂණය කරලා සහ පිළිවෙලකට කළමනාකරණය කරන්න පුළුවන් හොඳ හැකියාවක් මේ කන්‍යා ලග්න හිමියන්ට තියෙනවා. ඒත් එක්කම හරිම ප්‍රායෝගික වගේම බුද්ධිමත් පිරිසක් තමයි මේ කන්‍යා ලග්න හිමියන් කියලා කියන්නේ. ඕනෑම පටලැවිලි සහිත ප්‍රශ්නයකට ඉතාමත් ප්‍රායෝගික විසඳුමක් දෙන්න මෙයාලට හොඳ හැකියාවක් තියෙන. ඇත්ත කතාව මේ හැකියාව එන්නේ ගොඩක් වෙලාවට මෙයාලට එන පළපුරුද්දත් එක්ක. මෙයාලගේ ජීවිතයේ මුල් කාලය ගත්තාම ටිකක් අපි කියන්නේ හරිම වෙහෙසකාරී කාල පරිච්ඡේද තමයි පහු කරන්නේ. මොකද පෘථුවියට බර ලග්නයක් වුණාම අපි කියන්නේ පොළවට බර චරිත වුණාම ටිකක් එයාලගේ ජීවිතේ මුල් කාලීන වසීරු වෙනවා. එයාලා ජීවිතේ අත්දැකීම් හරහා තමයි හැම දෙයක්ම ඉගෙන ගන්න. මේ පර්ෆෙක්ට් විදිහට ඉන්නවා කියනක එන්නේ එයාලගේ අර අතීතයේ යාලා කරලා තියෙන දේවල් එක්ක යාලා ඇවිල්ලා තියෙන ලොකු අමාරු ගමනත් එක්ක තමයි මෙයාලට මේ හැකියාව හම්බෙන්නේ. නැතුව මේක නිකන් හම්බෙන දෙයක් නෙමෙයි. එයාලගේ තියෙන අත්දැකීම් ඒ දේවල් එක්ක තමයි මෙයාලා මේ පරිපූර්ණත්වය ලබා ගන්නෙ. ඒතර මතක තියාගන්නවා කන්‍යා ලග්න හිමියෙක් නම් ඔයාට මුල් කාලේ චුට්ටක් අපහසුතා දැනේ. ජීවිතේට විවිධ ප්‍රශ්න හරහා යන්න වෙයි. හැබැයි මතක තියාගන්න මේ ප්‍රශ්න වාගේ ජීවිතේට එන්නේ ඔයාව තව ටිකක් උස්සලා තියන්න. ඔයාට ඕනි කරන නොලෙජ් එක දෙන්න තමයි ඔයාට මේ ප්‍රශ්නේ එන්නේ. ඒක හොඳට මතක තියාගන්න. වයසින් ටිකක් පරිණත වෙනකොට ඔයාට තේරෙයි ඔයා මේ ප්‍රශ්න නිසා ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා කියන එක. අනිත් අයට සාපේක්ෂව ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න ටිකක් වැඩිපුර ඔයාලට හැකියාවක් තියෙනවා කියන එක ඔයාට තේරෙයි. තේරෙනව නේද? මොකද අපි කියන්නේ අතීතයෙන් අරගෙන තියෙන කර්ම සහ ඒ දේවල් වලට අමතරව ඔයාලා මේ ආත්මෙදී ප්‍රශ්න විසඳලා ප්‍රායෝගික විදිහට මේ දේවල් කොහොමද निराකරණය කරගන්නේ? අන්නේ විදිහට හොඳ නොලෙජ් එකක් ඔයාලා හදා ගන්නවා ප්‍රායෝගිකව අත්දැකීම් ඇසුරෙන්. නැතුව පොත්පත් කියවලා ගන්න දැනුමකින් නෙමෙයි ඔයාලා සන්නද්ධ වෙන්නේ. අත්දැකීම් හරහා ප්‍රායෝගිකව ජීවිතයේ යථාර්ථයේ ඔයාලට එන ප්‍රශ්න හරහා තමයි ඔයාලා දේවල් ඉගෙන ගන්නෙ. ඒක නිසා ඔයාලා ගොඩක් ප්‍රායෝගික සහ බුද්ධිමත් පිරිසක් වෙනවා. හැම ප්‍රශ්නයකටම ඉතාමත් ප්‍රායෝගික විසඳුම් දෙන්න ඔයාලට හොඳ හැකියාවක් තියෙනවා. ඒක නිසා ඕනම කෙනෙකුගේ ප්‍රශ්නයක් දිහා බැලුවොත් ඔයාලට තේරෙයි ඔයාගේ ප්‍රශ්නේ හරහා ඇවිල්ලා තියෙනවා වගේ දෙයක්. ඒක අත්දැකීම ඔයාලට තියෙනවා වගේ දෙයක් තියෙයි. මොකද පෘථුවියට බර ලග්න වුණාම ටිකක් අමාරු ගමනක් තමයි මුල් කාලේ තියෙන්නේ. ඒ අමාරු ගමන හරහා ගිහිල්ලා තමයි ඔයාගේ අත්දැකීම් වලින් පරිණත වෙනවත් එක්කම ජීවිතේ ස්ථාවරත්වයට යනවා. මේ කාලේ ටිකක් අමාරු පාරක යනවා නම් ඔළුවේ තියාගන්න ඔයා මේ පාර අමාරු වෙලා තියෙන්නේ. ඒක ඔයාට හානියක් කරන්න නෙමෙයි. ඔයාව තව ශක්තිමත් කරන්න කියන එක හොඳට මතක තියාගන්න. ඔයා බලන්න මේ අමාරු කාලේ වට ඉගෙන ගන්න තියෙන පාඩම මොකක්ද කියලා. ඒතර ඔයාට ඔයයි ගමන යන්න හරිම ලේසි වෙයි. ඒ වගේම මේ කන්‍යා ලග්න හිමියන් ගත්තම හරිම අවංකයි.
කැපවීමකින් යුතුව වැඩ කරනවා. බාර ගන්න ඕනෑම වගකීමක් අකුරටම ඉෂ්ට කරන චරිත තමයි මේ කන්‍යා ලග්න හිමියන් කියන්නේ. හරිම විශ්වාසවන්ත භාවයකින් යුතු අය. මෙයාලා ඕන වෙලාවක විශ්වාස කරන්න පුළුවන්. ඒත් එක්කම පිරිසිදුකම සහ සෞන්දර්යාත්මක හොඳ හැකියාවක් තියෙනවා. ගොඩක් රට තමන් ඉන්න පරිසරය සහ තමන්ගේ ශරීරය හරිම පිරිසිදුවට සුව පහසුවට තියාගන්න මෙයාලා හරිම කැමතියි සහ උනන්දුයි. අපිරිසිදුව ඉන්න මෙයාලා කැමති නෑ. සමහර වෙලාවට දවසට දෙපාරක් විතර නාන ස්වභාවයක් වුණත් තියෙන්න පුළුවන්. තේරෙනවද? හරිම පිරිසිදුවට ඉන්න ස්වභාවයක් තියෙනවා. මෙයාලගේ ටිකක් පරිස්සම් වෙන්න ඕනි පැත්තට යනකොට ටිකක් අවධානය දෙන්න ඕනි පැත්තට යනකොට මෙයාලා අනිත් අයගේ ජීවිතවල තියෙන චූටි දේවල් වුණත් මෙයාලට රක් ගාලා නෝට් වෙනවා. අපි හිතමු කවුරු හරි කෙනෙක් නොදැනුවත්ව හරි වැරද්දක් කරනවා කියලා. මෙයා ටික රක් ගාලා නෝට් වෙනවා. මෙයා මෙන්න මේ වැරද්ද කරනවා කියලා. අන්න එතකොට අනිත් අයගේ සහ තමන්ගේ වුණත් පොඩි වැරද්දක් වුණාම මෙයාලා ඕනවට වඩා ඒක හිතන ස්වභාවයක් තියෙනවා. අපි හිතමුකෝ මේ කන්‍යා ලග්න හිමියගේ අතින් චූටි වැරද්දක් වුණා කියලා. මෙයාටම තේරෙනවා මගේ අතින් මෙන්න මේ වැරද්ද වුණා කියලා. එතකොට ඒකත් එක්ක එයා ප්‍රශ්න කර යනවා. ඒක අධික විදිහට විවේචනය කරන්න බලන මගේ අතින් මෙහෙම දෙයක් වුණා මෙන්න මෙහෙමයි කියලා තමන්ගේ හිතෙන් තමන්වම විවේචනය කරගන්න යනවා ජජ් කරනවා. ඒ වගේම වෙන කෙනෙක්ගේ අතින් මොන හරි වැරද්දක් වුණොත් ඒකත් මෙයාලා ටිකක් වැඩිපුර හිතන ස්වභාවයක් තියෙනවා. සමහර වෙලාවට ඒක අනිත් අයට කියන නිසා ගොඩක් අනිත් කෙනා හිතනවා මෙයා මාව විවේචනය කරනවා කියලා. ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒක නිසා අධික විදිහට විවේචනය කරන එක තමන්ව වේවා අනිත් අය වේවා ටිකක් අනිත් අයගේ අඩුපාඩු තමන්ගේ අඩුපාඩු ඉක්මනට නෝට් වෙන ස්වභාවයක් තියෙන නිසා චුට්ටක් විවේචනාත්මක ස්වරූපයක් තියෙන ඉඩකඩ තියෙනවා. ඒත් එක්කම ඕවර් තින්කින් ස්වභාවය මෙයාලගේ දකින්න පුළුවන්. අධික ලෙස හිතනවා කියන ස්වභාවය මෙයාලගේ තියෙනවා. හැමදේම පර්ෆෙක්ට් වෙනකම් හිතලා අනවශ්‍ය විදිහට මානසික ආතතියක් එකතු කරගන්න ඉඩකඩ තියෙනවා. අපිට ප්‍රශ්නයක් එනවා නම් අපි ඒකට අනිවාර්යෙන් අපිට විසඳුමක් තියෙනවනේ. ඒතකොට විසඳුම ක්‍රියාත්මක කරලා අපිට වැඩ ටික කරගෙන යන්න විතරයි තියෙන්නේ. හැබැයි අර දේවල් පර්ෆෙක්ට් විදිහට විසඳ ගන්න ඕනේ නිසා ගොඩක් වෙලාවට කරන්න තියෙන හොඳම දේ මොකක්ද හොඳම පාර මොකක්ද කියලා වැඩිපුර හිතන්න යන නිසා ටිකක් මනසට ටිකක් අනවශ්‍ය විදිහට ආතතියක් හදාගන්න සුළු ස්වභාවයක් තියෙන පුළුවන්. ඕවර් තින්කින් ස්වභාවය තියෙන්න පුළුවන්. ඒත් එක්කම දේවල් වලින් තෘප්තිමත් වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. මෙතනදී මේ තෘප්තිමත් වෙන්නේ නැහැ කියන්නේ ජීවිතේට ලැබිලා තියෙන දේවල් වලින් තෘප්තිමත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ මෙයාලා කරන දේවල් වලින් මෙයාලා තෘප්තිමත් වෙන්නේ නැහැ. මෙයා අපි හිතමුකෝ මෙයාලට මොන හරි වැඩක් දුන්නා කියලා. මෙයා මේක 100%ක්ම හොඳට කරනවා. හැබැයි මෙයා තෘප්තිමත් වෙන්නේ නැහැ. මෙයා හිතන්නේ අනේ මට තව ටිකක් හොඳට කරන්න තිබ්බා. අන්න ඒ වගේ. කොච්චර හොඳට කරත් තව ටිකක් මට හොඳට කරන්න තිබුණා. කොච්චර හොඳට එක්සෑම් එක ලිව්වත් මට තව ටිකක් හොඳට ලියන්න තිබුණා. කොච්චර හොඳට දේවල් පිරිසිදුව තියාගත්තත් මට තව ටිකක් පිළිවෙලකට පිරිසිදුවට තියාගන්න තිබ්බා. කවුරු හරි කෙනෙක් එක්ක කතා බහ කරනකොට කොච්චර හොඳට පර්ෆෙක්ට් විදිහට කතා කරලා හොඳට හිත දිනාගත්තත් අනේ මට තව ටිකක් ඊයත් එක්ක හොඳට කතා කරන්න තිබ්බා. අන්න ඒ වගේ නිතරම හැම දෙයකම අර මෙයාගේ අතින් කොච්චර දේවල් හොඳ විදිහට කරත් ඒක යාට මදි. යා නිතරම හිතන අනේ මට තව ටිකක් හොඳට කරන්න තිබ්බා කියලා වගේ මතයක් තියෙන්න පුළුවන්. අන්න ඒ තෘප්තිමත් වෙන්නේ නැහැ කියන්නේ එයාගේ ජීවිතේට ලැබෙන දේවල් වලින් තෘප්තිමත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. එයා අනිත් අයට කරන දේවල් වලින් එයා තෘප්තිමත් වෙන්නේ නැහැ. අනිත් අයට වේවා එයාගේ අතින් වෙන දේවල් වලින් එයා තෘප්තිමත් වෙන්නේ නැහැ. තව ටිකක් හොඳට කරන්න තිබ්බා කියලා මෙයාලා හිතන ස්වභාවයක් තියෙනවා. ඒත් එක මෙයාලා කැමති අකමැති දේවල් පැත්තට යනකොට මෙයාලා පිළිවෙලට හොඳ සංවිධානාත්මක විදිහට ඉන්න ඒතක පිරිසිදු විදිහේ පරිසරයක ඉන්න මෙයාලා හරිම කැමතියි. ඒත් එක්කම සැලසුම් හදන්න හරිම කැමතියි. ගොඩක් වෙලාවට ලයිස්තුවක් හදන්න ක්‍රමානුකූල විදිහට වැඩ කරන්න මෙයාලා ගොඩක් කැමතියි. මෙයාලා මේ විදිහට ටිකක් සමහර වෙලාවට මෙයාට ලිස්ට් එකක් වගේ දෙයක් හදාගන්න අමතක වුණොත් දේවල් ඔක්කොම පටල ගන්න ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඒක නිසා කන්‍යා ලග්න හිමියෙක් නම් හොඳට මතක තියාගන්න දේවල් හොඳ ප්ලෑන් එකක් ඇතුළේ හිමීට වැඩ ටික කරගෙන යන්න බලන්න අනිවාර්යෙන් සැලැස්මක් ලියලා කරලා හදාගන්න බලන්න. ඒක වගේ මනසට ගොඩක් උපකාරී වෙයි. මොකද ටිකක් පර්ෆෙක්ට් විදිහට වැඩ කරන්න යන කෙනෙක් නිසා ඔක්කොම ටික එකපාර කරන්න ගියොත් අවුල් යයි. ඒ නිසා එකින් එක දේවල් කරන්න පුරුදු වෙන්න. ඒත් එක මෙයාලා අලුත් දේවල් ඉගෙන ගන්න සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්න හරි කැමතියි. තමන්ගේ සෞඛ්‍ය වෙන්න පුළුවන්. ටිකක් හෙල්ත් එක ගැන වැඩිපුර හිතන ස්වභාවයක් තියෙන්න පුළුවන්. හරිම හොඳ විදිහේ දේවල් ඉගෙන ගන්න දේවල් වල ටිකක් අපි කියන අධ්‍යාපනයේ පැත්තට වැඩි නැඹුරුවක් තියෙන්න පුළුවන්. ඒත් එකම අකමැති දේවල් පැත්තට යනකොට අවුල් සහගත පරිසරයන් වල ඉන්න මෙයාලා අකමැති. ඒත් එකම සැලසුමක් නැතුව හිතුමනාපෙට වැඩ කරන අයට මෙයාලා කැමති නෑ. මෙයාලා හැම වෙලේම කැමති ජීවිතේට අරමුණක් ඇතුව වැඩ කරන මිනිසුන්ට මෙයාලා හරි කැමති. නිකන් ඔය යන්නම් වාලේ යන මිනිසුන්ට අරමුණක් නැතුව වැඩ කරන මිනිසුන්ට මෙයාලා වැඩි එච්චර කැමැත්තක් දක්වන්නේ නෑ. ඒත් එකම નિયમિત වෙලාවට වැඩ කරන්නේ නැති සහ අලස මිනිසුන්ට අර කම්මැලි මිනිසුන්ට මෙයාලා කැමති නෑ. වෙලාවට වැඩක් කරන්නේ නැත්නම් එකපාරක් දෙපාරක් බලන වෙලාවට වැඩ කරනවද නැද්ද කියලා වෙලාවට වැඩ කරන්නේ නැත්නම් මෙයාලා අර ඒ මිනිස්සුන්ගේ චුට්ටක් අයින් වෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්.
ඒත් එක්කම තමන්ගේ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය බලපෑම් කරනවටත් මෙයාලා කැමති නෑ. තමන්ගේ පෞද්ගලික ජීවිතයට වේවා වෙන කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයකට වේවා අනවශ්‍ය විදිහට වෙන කෙනෙක් මැදිහත් වෙනවා නම් මෙයාලා ඒකට කැමති නෑ. මෙයාලා ස්වාධීනත්වය අගය කරන චරිත. ඒත් එක්කම මෙතනදී මතක තියාගන්නවා කන්‍යා ලග්න හිමියෙක් නම් ඔයාට තියෙන්නේ ගොඩාක් තියෙන බුද්ධ ග්‍රහයාගේ තියෙන තියුණු බුද්ධිය සහ හොඳ දක්ෂතාවයක් ඔයාට තියෙන්නේ. තේනවනේ ඔයාට ගොඩාක් සූක්ෂම විදිහට පිළිවෙලකට ප්‍රශ්න විසඳන්න පුළුවන් ගොඩාක් හොඳ විශාල ශක්තියක් ඔයාට තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මෙන්න මේ දේ මේ ලෝකේ කිසිම දෙයක් 100% පරිපූර්ණ වෙන්නේ නැහැ. තේනවනේ හැම දෙයකම චූටිම හරි අඩුවක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා ඔයාගේ අතින් චූටිම අඩුවක් වුණත් ඒක ගැන ඕනවට වඩා හිත රිද්ද ගන්නේ නැතුව ජීවිතයේ තියෙන විදිහට ඉස්සරහට යන්න බලන්න. ඔයාලට පුළුවන් විදිහට දේවල් කරන්න බලන්න. හැමදේම පර්ෆෙක්ට් විදිහට කරන්න ඕනේ නැහැ. හැම දෙයකම වගකීම ඔයාගේ පිටට දාගන්න ඕනේ නැහැ. ඔයාට කරන්න තියෙන දේවල් ටික ඔයාගේ වගකීම් විතරක් හරි විදිහට පිළිවෙලකට කරගෙන යන්න බලන්න. නැත්නම් ඔයා අනිත් අයගේ දේවලුත් කරට අරගෙන කරන්න ඉඩකඩ තියෙනවා. මොකද වැඩක් හරියට කරන්නේ නැහැ කියලා වෙන කෙනෙක් වැඩක් හරියට කරන්නේ නැහැ කියලා දකින්නට ඔයා එකට මැදිහත් වෙලා ඉන්න මං කරන්නම් කියලා ගන්න ඉඩකඩ තියෙනවා. එහෙම ඕනේ නැහැ. ඔයාගේ වගකීම් ටික ඔයාට පැවරිලා තියෙන දේවල් ටික විතරක් කරගෙන යන්න පුරුදු වෙන්න. ජීවිතයේ තියෙන විදිහට ඔයාට පුළුවන් විදිහට විඳින්න පුරුදු වෙන්න බලන්න. පරිපූර්ණත්වයට වඩා සතුටින් ජීවත් වෙන්න ඕනි කියන එක මතක තියාගන්න. තේනවනේ දැත්ත කතාව පරිපූර්ණ දෙයකට වඩා ඔයාගේ ජීවිතේ සතුට තමයි වැදගත් වෙන්නේ. සාර්ථකත්වයට ඔයාට අනිවාර්යෙන් යන්න පුළුවන් හොඳ ජීවිතයක් තියෙන්නේ. ඒක විඳින්න බලන්න, සතුටින් සැහැල්ලුවෙන් ඉන්න බලන්න. හැමදේම ඕනවට වඩා හොඳට කරන්න යන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් විදිහට කරලා සැහැල්ලුවෙන් මනස තියාගන්න බලන්න. ජීවිතේ ඔයාගේ වටේ ඉන්න අනිත් අයට එයාලගේ ජීවිතවල වගකීම් ගන්න දෙන්න. ඔයා හැමදේම ඔයාගේ කර පිටට දාගෙන කරගන්න ඕනේ නැහැ. පවුලේ අයට වෙන්න පුළුවන් ඕනම දෙයකදී ඔයා ගැනත් චුට්ටක් හිතන්න. අනිත් අයගේ දේවල් එයාලට බලා ගන්න දෙන්න හරි කාලේ එනකොට. තේරෙනවනේ දැන් නැත්නම් අර ඔයාලගේ තියෙන පර්ෆෙක්ෂන් එක නිසා ගොඩාක් වෙලාවට ඔයාලා කැපකිරීම කර යන්න ඉඩකඩ තියෙනවා. එහෙම ඕනේ නෑ. ඔයාලට පුළුවන් විදිහට වැඩ ටික කරගන්න. හරි මම හිතනවා කන්‍යා ලග්න හිමියන්ට මොන හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා වීඩියෝ එකකින් ඔයාගේ තියෙන අදහසත් පල්ලෙහාන් කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න. ඒකත් ගොඩක් වටිනවා. එහෙනම් අපි ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.